දෙයෝ 33 කොටිය ඉන්නවා. ඊට අමාරුකම ආවම අම්මා තමයි මතක් වෙනවා. ඒකනේ අම්මා දෙයියා කියන්නේ. ඔය අලුතෙන්ද ආවා? මට දැකලා නෑ ඔය ආවේ. මගේ පුතාට ඉනාවක් දීලා තියෙනවද කියලා දැනගන්න කියලා මේ. அந்த மஞ்ச தண்ணி எடுத்துட்டு வா. ஒரு 7 வெத்தலை. புதுசா வந்திருக்கா. 500 රුපියල. 500 රුපියල තියලා යා මෙතන තියන්න. අත නෙමෙයි. මෙතන තියන්න. ලක්න මොනවද? ජාතිය ජම්මේ වෙනස් කෙලකක තමයි යාළු වෙලා ඉන්නවා. ඉනා මුකුත් දීලා නැහැ. ඉනා මුකුත් දීලා නැහැ. ඒ කෙල ලස්සන hina තමයි වෙනවා. ඉනා මුකුත් දීලා නැහැ. මල් ගිය ආත්ම ප්‍රාණකර මොනක්වත් නැහැ මේ ප්‍රාණි. හොඳ ප්‍රාණයක් නේ. මොඳ ප්‍රාණයක් නැහැ. මුකුත් බලන්න නැහැ නේ යාගේ. දෙමළ කෙල්ලෙක් එක්ක යාළුලා ඉන්නේ. ජාති වෙනස් කෙල්ල. ඒ සරිතර මම කිව්වා. ඉතින් මොකද වෙනවා? ඔයාගේ කොල්ලන් ඉන්නවා. ගෑනු ළමයා කොච්චර අමාරුවෙන් මාස 10 බඩේ දරුවෝ තියාගෙන ඉන්නවා. කොච්චර අමාරුවෙන් දරුවා එළියට දාන්න නිකන් ඉන්න මිනිහගේ වාසකම ජම්මේ ජාතිය පෙළපත ආගමනේ ඔක්කොම එනවා. ඒ මොන්නේ නේ අවුලන්නේ නේ සිංහලනේ යනවා දිගට. මොකද ප්‍රශ්න? මේ ජාතිය වෙනස් නිසා වෙන් කරන්න පුළුවන් විදියක් නාරි. ගිය මාසේ තමයි මම එකක් කරා. ඒක අපල දෙමළ පොඩිය සිංහල කෙල්ලෙක් යාළුවලා මං කරා. ඉවර ඒක. මම ලිස්ට් එක දෙන්නවා. ඊයක සිකුරාදා අරන් ඉන්න. අපි සිකුරාදා වැඩ කරමු. දෙමළ පුළුවන්ද ඔයාට? බෑ. තම්මි இங்க வா. சிங்கள தள்ளிடுது. எனக்கு தான் சிங்கள எழுத வராது. நெய் 2 போத்தல் போடு. வீட்டில் நெய் இருக்கா? இல்லையா? அப்போ 3 போடு. அப்புறம் வந்து வெத்தலை. வெத்தலை வந்து ஒரு 21 வெத்தலை போடு. கருவேப்பிலை போடு. ஆமாம் ஆமாம் போடு. அப்புறம் வீட்டில் இருக்குதா? சாமான் இருக்குதா? இல்லையா? அப்போ கொஞ்சம் கொஞ்சமாக போடு. மஞ்சத்தூள், மிளகாய் பொடி, கொத்தமல்லி அதெல்லாம் போடு கொஞ்சம். මේ ලිස්ට් එකේ තියෙනවා සිකුරාදා ඔයයට අරගෙන එන්න. මට අමතක වෙලා තිබුණා මම කෝල් කරන්න ඔයාට ඔයා නම්බර එක දීලා යන්න. හරිද? නාලා එන්න හොඳට. මස් මාළු, බිත්තර, කරෝලය මොනවත් කන්න එපා. හොඳට නන්න. ඔයා විතර තනියෙන් කවත් එක්කගෙන ඉන්න කාටත් කියන්න නැත්නම් එපා. තනියෙන් එන්න. හරි? මම තමයි කරේ කියලා හවු වෙයිද? හුනියම් කරන්න ලේසි කපන්නනේ අමාරු. ඔයට මේ ඔක්කොටම ඒ වුණා 10යි 2000යි. ඒක කපන්න එම නෙමෙයි. මුළු ශේෂයම දෙන්න වෙනවනේ. ඒ ඔක්කොම දීලා ඔයාගේ නම හොයනකොට ඔයා වලකජ කලින්දී. ඔයාගේ පුතාගේ දරුවෝ අම්බෙලත් ඉඳි. මේ රට මගේ රට මායි පුදුන රට. හුනියම් කරන රට මගේම මව රට. බය වෙන්න පව්. අපි ඉන්න නිසා ඔයාලා ඉන්නව නෙමෙයි. ඔයාලා ඉන්න නිසා තමයි අපි ඉන්නවා. නේද? බය නැතුව යන්න. මම ඉන්නවා.